නන්දනී මේක අද හැදුවේ? ඔව්. රස ටිකක් වෙනස් වෙලා ඇති. දැන් ඉස්සර වගේ හදන්නේ නැහැ. රාජ්දීප් සැර 3-5 දාපු කෑම වලට ආස නැහැ. මේක නෙති. මං ටිකක් වෙනම ටේස්ට් එකක් දෙන කෙනෙක් නේ. අනික අවුරුදු 7ක් යනකොට කොච්චර දේවල් වෙනස් වෙනවද? නේද මෝලි? එක්සැක්ට්ලි. මෙච්චර කාලයකට පස්සේ ගොඩක් දේවල් වෙනස් වෙනවා තමයි. මාත් මෝලිත් එක්ක කිව්වේ ඒ දේම තමයි. දැන්ට පේන්න නම් ඒ වගේ තමයි. ඒත් මගේ නන්දනී වෙනස් වෙන්නේ නැහැ. මිනිස්සු වෙනස් වෙන්නේ නැහැ මෝලි. 3-5 රස වෙනස් වෙන්න පුළුවන්. Oh baby. Oh. මගේ වයිෆ් සෑහෙන හැංගීම් බර වෙනවා. මෝලි. Very bad. මගේ නන්දිනී ගොඩාක් සෙන්සිටිව් කෙනෙක්. නෑ. එහෙම මුකුත් නෑ. ඒවා මේ සතුටක අඳලා. මෝලිව කාලෙකට පස්සේනේ දැක්කේ. Thank you. ඔයා මට අපහු මෝලිව මුණ ගැස්සුවට. උයන ක්‍රමය වෙනස් වෙලා ඇති. ඒ වුණාට හරිම රසයි. නන්දනී, ඉතින් ඔයත් මේක කන්නකෝ. අනේ පොඩක් ඉන්න මම සර්ව් කරන්නම් මෝලි. පරිප්පු කිරට. අනිත් එක තමයි ඔයා හදපු රසමස අලවෑංජනේ. කන්න බබා. මට අමතක වුණානේ. නන්දිනී තාමත් පළවෙනි කෑම කට කන්නේ මගේ අතින්නේ. ඊට පස්සේ තමයි එයා කන්නේ. කන්න. නන්දිනී මොකද උනේ? ඔයාට සනීප නැද්ද? ඉන්න මං වාගේ පල්ස් චෙක් කරන්න. එපා මෝලි, වාඩි වෙන්න. මේකයි මේ ඊයේ කාපු දෙයක් අගුණ වෙන්නේ නැති. ඒක වෙන්නේ නැති මේ අසනීපයි වගේ. ෂුවර්? මේබි ඔයා මෙහෙම කරන්නකෝ. ඔයා මේක කන්න. මේක සැහැල්ලු කෑමක්. එච්චර සර නැහැ. එපා එපා. මං ටිකක් ඇතුළට ගිහිල්ලා එන්න. හොඳද? ඕකේ බේබි. මොකද්ද මේ කරන විකාරේ? කියනවා. අද මොකක් කරේ ඔලකුණුත් එහෙම බලා ගන්න පුළුවන් කරන දේ. තමුන් එතන හරියට හැසිරෙන්නේ මැරෙන්න යන ලෙඩෙක් වගේනේ. කොනාල් මොකක් හරි අවුලක් අනේ. එකපාරට නැගිටලා ගියානේ. එයා යාගේ වයිෆ් ගැන හිතන නිසානේ ගියේ. කිසිම අවුලක් පේන්නේ නැහනේ. ඔයා ඕක දැන් කන්න. අවුලක් පේන්නේ නැති වුණාට අවුලක් නැත්තිම නෑ. මම නම් හිතන්නේ මොකක් හරි අවුලක්. එයාලා බිස්නස් ඩීල් එකක් කරන්න මෙහෙට ආවේ. ඔයාගේ විකාර වැඩහින්ද එයාලගේ අවධානය වෙනස් වෙනවා. ඒකෙන් මට මොකක් හරි පාඩුවක් වුණොත් එහෙම බලා ගන්න පුළුවන්. කටවහන බොරුවට කෑ ගන්න තු. ඔහුගේ අති බිහිසුණු බෞද්ධ පදම අපේ පිටිකරුවා බිම ඇද වැටෙනවා. යමු බය කර ඇති. යමු ලෝකෙ බය කරන්න. ආතර බය කරපු කසුන්, නුවර බය කරපු නිපුණි, වැල්ලවාය බය කරපු ශාන්, ලංකාවේ වේගවත්ම පන්දු යවන්න උත්සවන Airtel Sri Lanka's fastest අයතුම් කරන්න Airtel Live Facebook page එකට log වෙන්න. ලෝකෙ බය කරන්න රෙඩිද? සන්ෆ්ලවර් ඔයිල් වල යාගුණය සමගින් විටමින් A D සහ E වලින් සපිරි මෙඩෝලි සෙනෙහසින් මුවතක්. වුණාම නිරෝගී සමක් තියෙන එක හරිම වටිනවා. ලියා ඩයමන්ඩ් වලින් වෙන්නේ අන්නේ පැහැපත්කම අපේ රූපෙට අරන් දෙන එකයි. පැහැපත්කමයි සුන්දරත්වයයි දෙකම එකතු කරන්නේ ලියා ඩයමන්ඩ්. පුතාගේ ප්‍රතිශක්තිය වැඩි කරන්න, ස්වභාවික වර්ධනයට, සුවපත් දිවියකට Nestle Mangrow. හොඳම ජීවිතයකට හොඳම ආරම්භයක්. From Nestle.
සිහිනයක සේයා ඒ පර කොහෙද යන්නේ? ඇතුළ මොකක්ද වෙන්න කියලා බලන්න යන්නේ. ඒ කියලගේ පෞද්ගලික දෙයක්නේ. රාජ්දීප්ක ඇත්ත තත්ත්ව දැනගන්න පුළන් හොඳම වෙලාව. එයා පෙන්න්න එකක් හැබැයි තත්ත තව එක. රාජ්දීප් අමුතු මිනිහෙක් මගේ බල්ලෙන්න. අයෝ මෝලි අනුන්ගේ ගෙදරකට ඇවිල් ඔපුතු කොහෙන කාරි වැරදි. නෑ මේ කනුගේ ගැන්න නෙවෙයි නන්දනයක ගෙතර. මට අක්කල් බල්ලෙන්නම් ප්ලේස්. ඔයානං ඉතින් මොකද්ද මේ? මං කියන්නේ ඇත්ත. මං බොරුවක් කරනවා නෙවෙයි. මට ඇත්තටම සනීප නෑ. මගේ ඇඟට හරිනේ. එහෙනම් ඉතින් රංගපානවා. අසනීපයක් නෑ වගේ පේන්න රංගපානවා. ඔයා දන්නවනේ මේ බිස්නස් ඩීල් එක මට කොච්චර වටිනවද කියලා. හැබැයි මේක අවුල් කරලා තිබුණොත් එහෙනම් මම බලා ගන්නවා. ඒ බේබි ටිකක් අසනීපෙන් ඉන්නේ. ඔයා කොච්චර දුර්වලයිද කියලා බලන්නකෝ. යම් මං වට කවන්න. එන්නකෝ. මොලි ඔයා මොකද මෙතන කරන්නේ? අපි ගොඩක් වෙලා බලන් හිටියා. නන්දිනී ඔය හොඳින් නේද? ඔව් මං හොඳයි. නන්දිනී ඔයා කිරිකැඳ හැදුවද? කිචන් එක පැත්තෙන් හොඳ සුවඳක් එනවා. මේවා හරිම රසයි. මේකේ රහණන් චුට්ටක්වත් වෙනස් වෙලා නැහැ. ඉස්සර වගේමයි. කෑම ගැන කතා කරලා ඉවර නම් අපි වැඩේ ගැන කතා කරමුද? බිස්නස් ඩීල් එක ගැන මං කිව්වේ. of course why not? නන්දනී මෙයාලා බිස්නස් එක ගැන කතා කරනකම් අපි දෙන්න එළියට යමුද? එළියට? අනේ පල්ලේ කොෆි ෂොප් එකක් තියෙනවා කියලා දන්නේ නැද්ද? එතන කොෆි හරිම රසයි. ලන්ච් එකට පස්සේ කොෆි එකක් බොන්නම ඕනේ. මේකයි මට මේ වෙලාවේ ගොඩක් වැඩ තියෙනවා. ඒ හින්දා බේබි මට නම් ඉතින් ඔය හැමදාම කරනවනේ. මොලට කොෆියක් එහෙම බොන්න ඕන යන්න එයත් එක ගිහිල්ලා බීලා කතා කරලා එහෙම එන්න. මොලි හැමදාම එනවා කියලා යන්න. අපි යමුකෝ නන්දිනී. විනාඩියක් ඉන්න මං එන්නම්. මං කිව්වනේ මට යන්න බෑ කියලා. ඔයාම තමයි. ඔව් මමනේ යන්න කියලා කිව්වේ. යන්න ඉතින්. හැබැයි යන්න කිව්ව පළියට යාළුවොත් එක්ක නම්මනම් කියවලා දුකෙන් එහෙම ඉන්න එපා. එහෙනම් මෙහෙම කරන්න. ඔයා මේක අරන් යන්න. මේ ෆෝන් එකේ කෝල් එක ඔන් කරලා තියෙන්නේ. මේක ඔයාගේ ළඟින්ම තියාගන්න. හැබැයි ස්විච් ඔෆ් කරන්න එහෙම නෑ. හරිද? මේකෙන් මට ඔයා කතා කරන හැම දෙයක්ම අහගෙන ඉන්න පුළුවන්. එතකොට මට දැනගන්න පුළුවන් දෙන්නට හොඳ උනන්දුවක් තියෙනවද නැත්නම් ඕපදූපද කියලා. හැබැයි ෆෝන් එක ඔෆ් කරන්න එපා. මොකක් හරි අවුලක් වුණොත් එහෙම පිටත් වෙලා යන්නයි තියෙන්නේ. මොකද එහෙම දෙයක් වුණොත් ඔයාට මගේ ගෙදරට එන්න බෑනේ. යමු නන්දිනී. ඩොක්ටර් මේක තමයි මගේ ෆයිල් එක. මේකේ ඕන කරන හැම ඩීටේල් එකක්ම තියෙනවා. තා මොනවා හරි දැනගන්න ඕන නම් මට කෝල් එකක් දෙන්න. අවුරුදු කීයකට පස්සේද අපි හම්බුනේ. අංකල් ආන්ටි ගැනත් දැනගන්න ලැබුණා. ගොඩක් දුකයි.
එදා ඉඳලා ඔයා තනි වෙලා නේද හිටියේ? ඔව්. මෝලි හම්බුනට පස්සේ උඩ පනින්න හදන්න එපා. එහෙම වුණොත් අවාසනාව තමයි ඔයාගේ පැත්තට එන්නේ. නැහැ. මම මේ කිව්වේ රාජ්දීප් ඉන්නවනේ. අනික ඉතින් දැන් ඔයත් මල් ළඟට ආවනේ. නන්දිනි මං ඔයාගෙන් දෙයක් අහන්න ඔයා මට ඇත්තම කියන්න. ඔයාගේ ජීවිතේ ගත කරන්නේ සතුටින්ද? ඔව් මෝලි. මං සතුටින් ඉන්නේ. ඇත්තමයි රාජ්දීප් මට ගොඩක් ආදරය කරනවා. ඔයා දන්නවනේ මං ඔයා මැරි කරලා ඉන්නේ කියලා. ඔයාගේ තියෙන ලස්සන හින්දා. එයා මාව හොඳට බලා ගන්නවා. ඔය ඇත්තද කියන්නේ? මං ඔයාගෙන ගොඩක් වද වෙනවා නන්දිනි. ඔයා අනේ ප්ලීස් මට මොකුත්ම හංගන්න එපා. මම මොකටද ඔයාට හංගන්නේ? මේ බලන්න. මේක මගේ බර්ත්ඩේ එකට හැදෙව්වේ. එයාට පොඩි හේතුවක් විතරයි ඕන වෙන්නේ. මට ගොඩක් තෑගි අරගෙන එනවා. ඇත්තමයි මට හරිම සතුටුයි. ඕවා අහද්දි මගේ හිතට ලොකු සැනසීමක්. මගේ ජීවිතේ හොඳම ආරංචිය ඔයාට කියන්න පුළුවන් වුණා නම් ඒ සතුට ඔයත් එක්ක බෙදා ගන්න පුළුවන් වුණා නම් ඒකට ඔයා කොච්චර සතුටු වෙයිද? මුලින්ම ඔයා මට ඇඩ්වයිස් දෙයි. ඊට පස්සේ මාව shopping කරන්න එක්කන් යයි. මං ගැන තවත් හොයයි. අපි දෙන්නට කොච්චර සතුටින් ඉන්න පුළුවන්ද? ඇයි මොකද නන්දිනි මොනවද කල්පනා කරන්නේ? මේ පොඩකින් මට කෝල් එකක්. හොස්පිටල් එකේ. සිස්ටර් කියන්න. මට විනාඩියක් දෙන්න. කොයි රිපෝට් එකද? කියන්නකෝ. හායි මම අඳුරගත්තද? Cheers. Scotch? ඔයා? ෂීනා. ඒ මං වාගේ ගෙදර ආවා. ඇයි අමතක වුණාද? අනේ මිස්ටර් තාකූර් are you all right? මේ ගෑණි කොහොමද මෙතෙන්ට ආවේ? දැන් මොනවද කරන්නේ? මොන් දැන් මොනවද කරන්නේ? මං හොලින් ડોක්ටර්. මට විනාඩියක් දෙන්න මම ඉක්මනට එන්න. ප්ලීස් ඔය මෙතනින් යන්න. මට ඔයත් එක්ක කතා කරන්න දෙයක් නෑ. ස්වීට් හાર્ට් මට තාත් එක්ක කතා කරන්න කිසිම දෙයක් නෑ. මට මගේ සල්ලි දුන්නා නම් මම මෙතන යන්න. මොන සල්ලිද? මතක නැද්ද ඔයාගේ හස්බන්ඩ් ඊරා මාත් එක්ක පාටි දැම්මා? ඔයත් එතන හිටියේ? එයා මට ඊරා තව සල්ලි වගේකුත් දෙන්න දෙනවා. අහන්න. ප්ලීස් ඔය දැම්ම මෙතනින් යන්න. ඔයාට මේ වෙලාවේ සල්ලි ඕන නම් අදාළ කෙනාගෙම ගිහින් එල්ල ගන්න. එයා මගේ කෝල්ස් ආන්සර් කරන්නේ නෑ. සිකියුරිටි එකටත් කියලා තියෙනවා මට බිල්ඩින් එකට එන්න දෙන්න එපා කියලා. හොඳ වෙලාවට ඔයා මෙතෙන්දි හම්බ වුණේ. හරි මගේ සල්ලි දෙන්න. එතකොට මම යන්න. මේ වෙලාවේ මගේ ළඟ ඇත්ත සල්ලියක් නැහැ. ඔයා දැන්වත් මෙතනින් යනවද? ඔයාට මාව මෝඩෙක් වගේද පේන්නේ? මට මගේ සල්ලි දැම්ම මෝඩ. ඇයි මොකද නන්දිනි? ඔයාළඟ සල්ලි නැත්තං ඉතින් ඔයාගේ මේ යාළුවගෙන් ඉල්ලා දෙන්න. මට මගේ මේ සල්ලි ටික දැම්ම ඕනේ. ඔයා ඉල්ලනවද? මං ඉල්ලන්නද? ඇයි නන්දිනි?
කවුද මෙයා? මොනවද ඉල්ලන්නේ? හරි මං ඔයාට මාව අඳුනලා දෙන්න. I'm Sheena and මෙයා රාජදීප් ළඟ එයාගේ ඔෆිස් එකේ වැඩ කරන කෙනෙක්. ඉතින් හදිසියෙන් මෙතනදී හම්බ වුණා. Hi Sheena, I'm Molly. hi. මගේ සල්ලි මිස් නන්දනී මොන සල්ලියක්ද? මෙයාට මාරු සල්ලි වගේක් ඕන වෙලා. කීයක් ඕන කරනවද? 2000ක්ලු. 2000ක් නේ ඕනේ. ඉන්න බලමු. මම පස් එක බලන්න. 5000ක් ඕනේ නැහැ. මං හිතන්නේ ඔයාට තෝ ඕන වෙයි. ඔය සල්ලි ඔයා තියාගන්න. කැෆේ එකේ කෑෂ් කවුන්ට් එකෙන් ගන්න පුළුවන්. අපි ඉක්මනට එතනට ගිහලා එන්න. එන්න. okay bye. බයි. සෑහෙන වෙලාවක ඉඳන් කතා කරන කිසි දෙයක් ඇහෙන්නේ නැහැ. කිසි දෙයක් පැහැදිලි නැහැ නේ. මොකද ප්‍රශ්නයක් ඇති වෙයිද? මේ ගැනි මොනවා කරයිද මන්දා? මේ අහන්න. ප්ලීස් ඔයාද මෙතනින් යන්න. මං රාජදීප්ට කියලා ඔයාගේ සල්ලි ඉල්ලලා දෙන්න. හරියට එයා ගැන හිතනවා වගේ. මං ඊයේ රෑම දැනගත්තා ඔයාගේ හස්බන්ඩ් ඔයාට කොච්චර යටත්ද කියලා. ඔයත් දැන් මෙතනින් පැනලා ගියොත් එහෙම මට මගේ සල්ලිත් නැති වෙනවා. මට මගේ සල්ලි මේ දැම්මම ඕනේ. නැත්නම් ඉතින් මං ඔයාගේ යාළුවාට මේ දැම්මම ප්ලීස් ඔහොම ඉන්න. ඔයා මං කියන දේ මෙහෙම කරන්නකෝ. ඔයා දැනට මේ වලල්ලා තියාගන්න. මේක ඇත්ත එකක්ද? රත්තරන් එකක්. ඔයාගේ අර මහලොකු හස්බන්ඩ් නිසා මේ වෙලාවේ ඔයාට මට සෑහෙන ලොකු වන්දියක් ගෙවන්න වෙයි. think about it. ඕනම වන්දියක් මගේ හස්බන්ඩ්ගේ ගෞරවය තරම් වටින්නේ නැහැ. එයයි ඕක දොන්නේ. එයාටම ප්‍රයෝජනවත් වුණා. ප්ලීස් දැන් මෙතනින් යන්න. what a loser. good luck girl. එයා ගියා? what baby ඔයා නියම වැඩක්ද කෙරුවේ? ඔයාගේ අතේ වලල්ලක් තිබ්බ දැන් කෝ එක? ෂීනට දුන්නා. ඇයි ඔයා සදනතු ඉන්නේ? අනේ මේ කට වහගන්නවා. ප්ලීස් මැඩම් යන්න. excuse me.